සුබ දවසක් පුතේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය 2025 පෙබරවාරි මාස 27 වෙනිදා අලුතෙන් CA සිලබස් එක ලොන්ච් කරා කියලා අපේ ළමයි දැන් ගොඩක් දන්නවා ඇති. ඉතින් මේ කියන සිලබස් චේන්ජ් එකත් එක්ක දැනට බිස්නස් ලෙවල් කරන ළමයින්ට සිදුවෙච්ච ඉම්පැක්ට් එක මොකක්ද? ඒ කියන ඉම්පැක්ට් එක අනුව අපි තෝරගන්න ඕන ඔප්ෂන් මොනවද? ඉතින් මේ වගේ කරුණු කාරණා ගොඩක් කතා කරන්න තමයි පුතේ අද අපි ලෑස්ති වෙන්නේ. ඉතින් දැනට බිස්නස් ලෙවල් 1 and බිස්නස් ලෙවල් 2 කරන ළමයින්ට මේ අලුත් සිලබස් එක බලපාන්නේ කොහොමද කියලා අපි ඉන් ඩීටේල් කතා කරනවා. ඉතින් ඒකෙදි අපි මුලින්ම කතා කරන්න ඕනේ මේ අලුතෙන් ඇතිවෙච්ච CA සිලබස් එක සම්පූර්ණ තාක්ෂණය මත ඇති වුණ සිලබස් චේන්ජ් එකක්. අපි ගත්තොත් එහෙම 2030 දී වරලත් ගණකාධිකාරීවරයෙක් බිහි කිරීමේ අරමුණු සහිතව, ඒ කියන්නේ තාක්ෂණයත් එක්ක මුහු වෙච්ච වරලත් ගණකාධිකාරීවරයෙක් බිහි කිරීමේ අරමුණු සහිතව තමයි මේ අලුත් සිලබස් එක ලොන්ච් කරන්නේ. ඉතින් මේ කියන අලුත් සිලබස් එක ලොන්ච් කරාට පස්සේ පරණ සිලබස් එකෙන් දැනට බිස්නස් ලෙවල් කරන ළමයින්ට කොහොමද ඉම්පැක්ට් උනේ කියලා අපි ඉන් ඩීටේල් කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් පුතේ වීඩියෝ එක පුරාම රැඳී සිටින්න ඔයාලට සම්පූර්ණ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න පුළුවන් අලුත් සිලබස් චේන්ජ් එක කොහොමද ඔයාලට බලපාන්නේ කියලා. අපි දැනටත් දන්නවා කොහොමද පරණ සිලබස් එකේ බිස්නස් ලෙවල් 1 එකේ හැදිලා තියෙන්නේ කියලා. දැනටත් ඔයාලා දන්නවා ඇති පරණ සිලබස් එකේ අපිට තිබුණේ සබ්ජෙක්ට් 4ක් විතරයි පුතේ. එක තමයි financial accounting, business mathematics and statistics, business law and business environment කියන සබ්ජෙක්ට් ටික තමයි අපිට business level 1 වල තිබුණේ. right? එතකොට අපි ගත්තොත් එහෙම අපේ පරණ සිලබස් එකේ business level 2 වල පුතේ තිබුණේ management accounting, business taxation, audit, business process and digitalization, digital business strategy කියන සබ්ජෙක්ට් ටික. එතකොට අපි ගත්තොත් එහෙම පරණ සිලබස් එකේ විදිහට අපිට සබ්ජෙක්ට් 8ක් කම්ප්ලීට් කරන්න ඕනකම තිබුණා සම්පූර්ණ බිස්නස් ලෙවල් 1 and 2 කම්ප්ලීට් කරන්න. හැබැයි පුතේ මේ අලුත් සිලබස් එකත් එක්ක ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය හිතලා තියෙනවා මේ කියන ලෙවල් දෙකම එක ලෙවල් එකකට ගෙනල්ලා ඒ කට්ටිය බිස්නස් ලෙවල් කියලා වෙනම ලෙවල් එකක් හදන්න. ඒ කියන්නේ පුතේ සරලවම කිව්වොත් එහෙම මේ කියන අලුත් සිලබස් එකෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය කරලා තියෙන්නේ සරලවම කිව්වොත් බිස්නස් ලෙවල් 1 සහ බිස්නස් ලෙවල් 2 කියන ලෙවල් දෙකම එකට එකතු කරලා එක ලෙවල් එකක් හදලා තියෙනවා බිස්නස් ලෙවල් කියලා. පුතාලට බෝඩ් එකේ පේනවා ඇති මේ කියන බිස්නස් ලෙවල් කියන ලෙවල් එක ඇතුලේ තමයි පුතේ අර පරණ සිලබස් එකේ තිබුණ business level 1 ඒ වගේම business level 2 කියන level දෙකම include කරලා තියෙන්නේ. පුතාලා බෝඩ් එක දිහා බැලුවොත් එහෙනම් පුතාලට හොඳට පෙනෙයි financial accounting කියලා BL1 එහෙම නැත්නම් business level 1 වල තිබුණ subject එක ඒ කට්ටිය අරගෙන ගිහින් තියෙනවා අලුත් syllabus එකේ fundamentals of financial reporting කියලා. ඒ කියන්නේ business level 1 වල තිබුණ financial accounting subject එක සම්පූර්ණයෙන්ම අලුත් syllabus එකේ එන්නේ පුතේ fundamentals of financial reporting කියලා. එතකොට පුතේ business level 1 වල තිබුණා business mathematics and statistics කියලා. එතකොට පුතේ business mathematics subject එකයි management accounting subject එකයි දෙකම එකට එකතු කරලා පුතේ අලුත් syllabus එකේ වාට එන්නේ management accounting කියලා subject එක. එතකොට පුතේ මේ කියන අලුත් සිලබස් එකේ තියෙන මැනේජ්මන්ට් ඇකවුන්ටින් සබ්ජෙක්ට් එක ඇතුලේ ඔයාලා බිස්නස් ලෙවල් 1 වල ඉගෙන ගත්ත බිස්නස් මැත් සබ්ජෙක්ට් එකයි බිස්නස් ලෙවල් 2 වල ඉගෙන ගන්න ඉන්න මැනේජ්මන්ට් ඇකවුන්ටින් සබ්ජෙක්ට් එකයි දෙකම එකට එකතු කරලා තමයි පුතේ අවුට්කම් එක විදිහට දීලා තියෙන්නේ මැනේජ්මන්ට් ඇකවුන්ටින් සබ්ජෙක්ට් එක අලුත් සිලබස් එකේ. එතකොට පුතේ අපි සරලවම කිව්වොත් එහෙම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය සිදු කරලා තියෙන්නේ ලෙවල් දෙකක තිබුණ සබ්ජෙක්ට්ස් එක ලෙවල් එකකට අරගෙන තමයි තියෙන්නේ මේ අලුත් සිලබස් එකෙන්. එහෙම නැතුව කන්ටෙන්ට් අඩු කරලා නෙමෙයි පුතේ. ඒ කියන්නේ බිස්නස් මැත්ස් පාර්ට් එකත් මැනේජ්මන්ට් ඇකවුන්ටින් සබ්ජෙක්ට් එක ඇතුළටම දාලා තියෙනවා අලුත් සිලබස් එකෙන්. එතකොට ඒ වගේම පුතේ පේනවා ඇති බිස්නස් ලෝ, බිස්නස් එන්වයරන්මන්ටල් කියන සබ්ජෙක්ට් දෙක තිබුණේ බිස්නස් ලෙවල් 1 වල. ඒ දෙකම එකට එකතු කරලා සහ business level 2 වල තිබුණ business taxation subject එකත් එකට එකතු කරලා පුතේ හදලා තියෙනවා අලුත් subject එකක් business fundamentals and law and tax කියලා. ඒ කියන්නේ පුතේ business level 1 වල තිබුණු business law, business environment and business taxation කියන subject තුනම එකට එකතු කරලා තමයි මේ අලුත් syllabus එකේ හදලා තියෙන්නේ business fundamentals and law and tax කියලා. ඒ කියන්නේ පුතේ subject තුනක් එකට එකතු කරලා තමයි මේ අලුත් syllabus එකේ එක subject එකක් හදලා තියෙන්නේ. එතකොට පුතාලාට තේරෙනවා ඇති මේ කියන content එක කොච්චර ලොකුද කියලා. ඒ කියන්නේ අලුත් syllabus එකේ පුතේ
එක සබ්ජෙක්ට් එකක් කියන්නේ පරණ සිලබස් එකේ තියෙන සබ්ජෙක්ට් තුනකට ඉක්වල් වෙනවා. රයිට්? ඒ වගේම පුතේ ඔයාලට පේනවා ඇති බිස්නස් ලෙවල් 2 වල තිබුණා පුතා audit business processes and digitalization කියලා සබ්ජෙක්ට් එකක්. ඒ කියන සබ්ජෙක්ට් එක සම්පූර්ණයෙන්ම ඉක්වල් කරලා තියෙනවා process audit and assurance කියලා සබ්ජෙක්ට් එකට අලුත් සිලබස් එකේ. ඒ වගේම පුතේ business level 2 වල තිබුණා digital business strategy කියලා සබ්ජෙක්ට් එකක්. ඒතර පුතේ ඒ කියන සබ්ජෙක්ට් එකට equal සබ්ජෙක්ට් එකක් අලුත් සිලබස් එකේ නැහැ. ඒ කියන්නේ පුතේ ඔයා business level 2 නම් දැන් ඉන්නේ. ඔයා දැනට ඉතුරු වෙලා තියෙන්නේ digital business strategy කියන සබ්ජෙක්ට් එකේ විතරයි නම් ඔයාට අලුත් සිලබස් එකෙන් මුකුත් රිලීස් එකක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාට digital business strategy කියන සබ්ජෙක්ට් එක ඔයා මේ කියන ජූන් වලට කලින් කරගත්තොත් එහෙම ඔයාට පුළුවන් සම්පූර්ණ එක්සෙම්පෂන් ගන්න මුළු ලෙවල් එකටම. මම ඒ ගැන පුතේ පස්සේ කතා කරනවා. මම දැනට කිව්වේ පුතේ මේ කට්ටිය කොහොමද මේ සිලබස් එක හදලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ පුතාලට තේරෙනවා ඇති ලෙවල් දෙකක ඒ කියන්නේ පරණ සිලබස් එකේ ලෙවල් දෙකක තිබුණු සබ්ජෙක්ට් අලුත් සිලබස් එකේදී මේ කට්ටිය එක ලෙවල් එකකට අරගෙන තියෙනවා. ඒ කියන්නේ පුතාලට තේරෙනවා ඇති මේ කියන මුළු ලෙවල් දෙකම එක ලෙවල් එකකට ගන්න එක තමයි කරලා තියෙන්නේ පුතේ අලුත් සිලබස් එකේදී සහ අලුත් විෂය කරුණු ටිකක් ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම මේකේ ලෙවල් දෙකම එකට එකතු කරලා අලුත් ලෙවල් එකට අරන් තියෙනවා බිස්නස් ලෙවල් කියලා. ඒ කියන්නේ පුතේ ඔයාලට අලුත් සිලබස් එකේදී තියෙන්නේ බිස්නස් ලෙවල් කියන ලෙවල් එක විතරයි. බිස්නස් ලෙවල් 2 සහ බිස්නස් ලෙවල් 1 කියලා ලෙවල් දෙකක් නැහැ අලුත් සිලබස් එකේ. එතකොට පුතේ අපි ටෙක්නිකල් සබ්ජෙක්ට් කොහොමද අලුත් සිලබස් එකත් එක්ක ලින්ක් වෙන්නේ කියලා අපි කතා කරා. අපි දැන් කතා කරන්න යන්නේ මේ කියන soft skill ටික කොහොමද මේ අලුත් සිලබස් එකත් එක්ක ලින්ක් වෙලා තියෙන්නේ කියලා කතා කරන්න. පුතාලා දන්නවා ඇති දැන්වත් BL1 වල තිබුණ පුතේ CS1 කියන සබ්ජෙක්ට් එක වගේ ඉංග්‍රීසි knowledge එක improve කරන්න. BL2 වල තිබුණා පුතේ IT සබ්ජෙක්ට් එකක් සහ CS2 කියන සබ්ජෙක්ට් එක වගේ IT knowledge එක සහ English knowledge එක improve කරන්න. එතකොට 2030 දී බිහි වෙන 2028 දී බිහි වෙන chartered accountant කෙනෙක්ට මේ කියන IT English කියන knowledge විතරක් තිබිලා ප්‍රමාණවත් නැහැ කියලා chartered accountancy ආයතන තීරණය කරලා තියෙනවා. එතකොට මේ අලුත් සිලබස් එකෙන් පුතේ මේ කියන skill දෙකට අමතරව අලුතෙන් skill තව 4ක් add වෙලා තියෙනවා. පුතාලට පේනවා ඇති බෝඩ් එකේ අපි මේවට කියනවා power skill කියලා. ඒ කියන්නේ 2030 දී බිහි වෙන chartered accountant කෙනෙක්ට English knowledge එකයි IT knowledge එකයි විතරක් තිබිලා මදි. එයාට මේ කියන power skill ටිකක් තියෙන්න ඕනේ. අපි ඒවට කියනවා communication, leadership, problem solving, business acumen and people skill කියන skill පහ පුතේ chartered accountant කෙනෙක්ට තියෙන්න ඕනේ කියලා chartered accountancy ආයතනය තීරණය කරලා තියෙනවා. හේතුව තමයි අපි ගත්තොත් chartered accountant කෙනෙක් කියලා කියන්නේ organization එක leader කෙනෙක්. අනිවාර්යයෙන්ම ඒතොර ඒ කියන leaderට leadership skill තියෙන්න ඕනේ. ඒ වගේම business එක ගැන knowledge එක තියෙන්න ඕනේ. ඒ වගේම chartered accountant කෙනෙක් යටතේ 20ක් 30ක් වැඩ කරනවා. ඒතොර අනිවාර්යයෙන්ම people skill එකක් තියෙන්න ඕනේ. ඒතොර ඒ කියන skill ටික identify කරන් තමයි පුතේ business level එකට මෙන්න මේ කියන skill category පහ chartered accountancy ආයතනය ඇඩ් කරලා තියෙන්නේ. එතකොට අපිට හිතා ගන්න බෑ 2028 දී බිහි වෙන chartered accountant කෙනෙක් මොන වගේ level එකක ඉඳීද කියලා. මට ඉතින් විදිහට superior chartered accountant කෙනෙක් බිහි වෙනවා 2028 2029 කාලයක් ඇතුළත. හේතුව තමයි ඒ බිහි වෙන chartered accountant superior skill වලින් සම්මානිත chartered accountant කෙනෙක්. අපි ගත්තොත් පරණ syllabus එකේ පුතේ තිබුණේ English knowledge එකයි IT knowledge එකයි පමණයි. හැබැයි ඊට අමතරව අලුතෙන් බිහි වෙන chartered accountant ලට තියෙනවා leadership skill එක, business acumen එක and people skill එක. ඒ වගේ power skill ගොඩක් එකට එකතු වෙලා තමයි පුතේ හැදෙන්නේ chartered accountant කෙනෙක්. ඒතර පුතේ ඔයාලට තේරෙනවා ඇති කොහොමද soft skill ටික අලුත් syllabus එකට link කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ CS1 එකයි CS2 එකයි දෙකම එකට එකතු වෙලා හැදලා තියෙන communication කියන skill එක අලුත් syllabus එකේ. අනිත් කිසිම skill එකකට equal skill එකක් පරණ syllabus එකේ තිබිලා නැහැ. ඒතර මේ කියන skill හතරම පුතේ අලුතෙන්ම වාට add වෙන skill කිහිපයක්. එතකොට පුතේ මම හිතනවා ඔයාලට ලොකු අයිඩියා එකක් එන්න ඇති කොහොමද soft skill ටික measure කරන්නේ chartered accountancy එකෙන් කියලා. එතකොට මෙන්න මේ කියන skill ටික ඔයාලට තියෙන්න අත්‍යවශ්‍යම වෙනවා chartered accountant කෙනෙක් වෙනකොට. ඉතින් ඒකට අදාළ skill ටික වාගේ පළවෙනි level එකේ ඉඳන් improve කරන එක තමයි chartered accountancy ආයතනෙන් මේ විදිහට කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට ලොකු අයිඩියා එකක් එන්න ඇති කොහොමද මේ කියන skill ටික අලුත් syllabus එකත් එක්ක වෙනස් වෙන්නේ කියලා. හරි පුතේ අපි දැන් කතා කරන්න යන්නේ 2025 ජනවාරි වල chartered accountant එහෙම නැත්නම් business level 1 start කරපු ළමයින්ට මේ කියන අලුත් syllabus change එකත් එක්ක මොනවද තියෙන option
මොකද්ද එතකොට පුතේ අපි දැන් කතා කරන්න යන්නේ 2025 ජනවාරි වල chartered accountancy පටන් ගත්ත ළමයින්ට මොනවද තියෙන ඔප්ෂන් business level 1 දැන්ට හදාරමින් ඉන්න ළමයින්ට මොනවද තියෙන ඔප්ෂන් එතකොට මේකේ ඔප්ෂන් පුතේ අපි ඔප්ෂන් දෙකක් අතරේ කතා කරනවා එකක් තමයි best option එක ඒ කියන්නේ අපි රෙකමන්ඩ් කරන්නේ පුතේ best option එක සහ තව ඔප්ෂන් එකක් තියෙනවා difficult option එක කියලා ඔප්ෂන් දෙකක් මේකේ ඔප්ෂන් දෙක ගැන අපි කතා කරනවා එතකොට අපි මුලින්ම කතා කරමු best option එක ගැන පුතාලට බෝඩ් එකේ පේනවා ඇති ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් විෂය පරණ විෂය නිර්දේශය යටතේ හැදෑරීම අලුත් සිලබස් එක පරණ සිලබස් එක කම්පෙයාර් කරනකොට පුතාට තේරෙන්නේ ඇති ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් විෂයට අදාළව විතරයි පුතේ ඔයාලා ෆයිනෑන්ෂල් රිපෝටින් කියන සබ්ජෙක්ට් එක රිලීස් එක හම්බෙන්නේ අලුත් සිලබස් එක යටතේ. ඒ කියන්නේ ඔයා බිස්නස් ලෙවල් 1 දැන්ට හදාරමින් ඉන්නවා නම් ඔයා ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් විෂය දැන්ට හදාරමින් ඉන්නවා නම් ඔයාට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් විෂය පරණ විෂය නිර්දේශය යටතේ කම්ප්ලීට් කරන එක. ඔයාට පුළුවන් නම් පරණ විෂය නිර්දේශය යටතේ ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් සබ්ජෙක්ට් එක ෆිනිෂ් කරන්න. ඔයාට පුළුවන් අලුත් සිලබස් එක යටතේ තියෙන ෆයිනෑන්ෂල් රිපෝටින් සබ්ජෙක්ට් එකට අදාළව එක්සෙම්පෂන් එක ලබා ගන්න. එතකොට ඔයාට එන්න පුළුවන් ප්‍රශ්නයක් සර් එතකොට අනිත් සබ්ජෙක්ට් වලට එක්සෙම්පෂන් හම්බෙන්නේ නැද්ද? එතකොට බිස්නස් වල වන්න තිබුණා තම බිස්නස් ලෝ එක, බිස්නස් එන්වයරන්මන්ට් එක සහ බිස්නස් මැත්ස් කියන සබ්ජෙක්ට් තුන. ඒ කියන සබ්ජෙක්ට් වලට පුතේ ඔයා ඒ කියන සබ්ජෙක්ට් විතරක් කම්ප්ලීට් කරත් ඔයාට එක්සෙම්පෂන් හම්බෙන්නේ නැහැ. ඊට අනුගාමීව තියෙන බිස්නස් ලෙවල් 2 වල තියෙන සබ්ජෙක්ට් එකත් ඔයා කම්ප්ලීට් කරන්න ඕනේ. එතකොට පුතේ අපි ගත්තොත් එහෙම දැන් පුතාලට තියෙන මාස 5ක විතර කාල සීමාවක් පමණයිනේ. මොකද අවසාන විභාගයේ තියෙන අගෝස්තු වල පරණ සිලබස් එකේ. එතකොට පුතාට බිස්නස් ලෙවල් 1 එකත් කම්ප්ලීට් කරලා 2 එකත් කම්ප්ලීට් කරන්න කාල සීමාව මදි. ඒ නිසා පුතේ ඔයාලා තියෙන හොඳම ඔප්ෂන් එක තමයි ඉතුරු විෂයන් ටික නව විෂය නිර්දේශය යටතේ හදාරන එක. හේතුව තමයි පුතේ ඔයා පරණ විෂය නිර්දේශය යටතේ ඒ කියන විෂයන් ටික හැදෑරුවත් ඔයාට නැවත වරක් අලුත් සිලබස් එක යටතේ ඒ කියන විෂයන් ටික හදාරන්න සිදු වෙනවා. ඉතින් ඒක නිසා ඔයාට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි නව විෂය නිර්දේශය යටතේ ඒ ඉතුරු සබ්ජෙක්ට් ටික හදාරන එක. එතකොට පුතේ අපි ක්ලාසස් පටන් ගන්නවා ඒප්‍රිල් 20 25 අලුත් සිලබස් එකට පුතාලට පුළුවන් ඒ කියන විෂයන් වලට අලුත් සිලබස් එකේ ක්ලාසස් වලට ජොයින් වෙන්න. එතකොට ඒ කියන්නේ පුතාට තවත් එන්න පුළුවන් ගැටලුවක් සර් මම දැන් පරණ සිලබස් එකේ යටතේ පර්චේස් කරා හැබැයි මම එක්සෑම් ලියන්නෙත් නැහැ. ඉතින් ඒ කියන මුදල් මගේ අපරාධේ. එතකොට සර්ලාගේ පැත්තෙන් මොකක්ද දෙන්නේ? පිළිතුර. එතකොට පුතේ ඇත්තටම එන්රිච් බිස්නස් ස්කූල් ආයතන තීරණය කරලා තියෙනවා පරණ සිලබස් එක යටතේ ජනවාරි ජොයින් වුණ ළමයින්ට අලුත් සිලබස් එක යටතේ සම්පූර්ණ විෂය නිර්දේශය සම්පූර්ණ සබ්ජෙක්ට් එක සම්පූර්ණ ෆ්‍රී ඔෆ් චාර්ජ් ලබා දෙන්න. එතකොට ජනවාරි 20 25 එන්රිච් බිස්නස් ස්කූල් ආයතනයත් එක්ක ජනවාරි ඉන්ටේක් එකට ජොයින් වුණා නම් ඔයාලට සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඔෆ් චාර්ජ් ඒ කියන සබ්ජෙක්ට් එක මිලදී ගන්න පුළුවන් අප්‍රේල් ඉන්ටේක් එකේදී. ඒ කියන්නේ කිසිම ගෙවීමක් කරන්න නැතුව ඔයාලට ඒ කියන සබ්ජෙක්ට් එක සම්පූර්ණයෙන් ෆ්‍රී ඔෆ් චාර්ජ් මිලදී ගන්න පුළුවන්. එතකොට පුතාලට තේරෙනවා ඇති මේ කියන ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් සබ්ජෙක්ට් එක විතරක් පුතාලා පරණ විෂය නිර්දේශය යටතේ කරනවා. ඉතුරු සබ්ජෙක්ට් සම්පූර්ණයෙන්ම ඔයා අලුත් සිලබස් එක යටතේ තමයි කරන්නේ. අලුත් සිලබස් එක යටතේ මුල්ම එක්සෑම් එක පුතේ සැප්තැම්බර් වල තියෙනවා. එතකොට ඒප්‍රිල් ක්ලාස් එකට ජොයින් වෙනවා. සැප්තැම්බර් එක්සෑම් එකට ජොයින් වෙනවා. සැප්තැම්බර් එක්සෑම් ලියනවා. එතකොට පුතාලට කිසියම් ප්‍රමාණාත්මක කාල සීමාවක් තියෙනවා අප්‍රේල් ඉඳලා සැප්තැම්බර් වලට ඒ අලුත් විෂය නිර්දේශය යටතේ ඒ කියන විෂයන් හදාරන්න. හරි පුතේ අපි ඊගාවට බලමු මේ කියන ඩිෆිකල්ට් ඔප්ෂන් එක මොකක්ද කියලා. පුතේ මේ කියන ඩිෆිකල්ට් ඔප්ෂන් එක කියලා අපි මෙන්ෂන් කරලා තියෙන්නේ මේ කියන ඔප්ෂන් එක ඇත්තටම available but තියෙන කාල සීමාවත් එක්ක කරගන්න ටිකක් අමාරුයි. ඒකයි පුතේ අපි මේක ඩිෆිකල්ට් ඔප්ෂන් එක කියලා හඳුන්වා දීලා තියෙන්නේ. ඩිෆිකල්ට් ඔප්ෂන් එකේ මුල්ම අයිටම් එක තමයි පුතේ ඔයාලා ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් විෂය පරණ විෂය නිර්දේශය යටතේ හදාරන එක. right? දෙවෙනි එක තමයි බිස්නස් මැත්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් ඇකවුන්ටින් කියලා තියෙන සබ්ජෙක්ට් දෙක කම්ප්ලීට් කරන එක. ඔයාලට බිස්නස් මැත්ස් එකයි මැනේජ්මන්ට් ඇකවුන්ටින් එක දෙකම කම්ප්ලීට් කරොත් එහෙම අලුත් සිලබස් එකේ තියෙන මැනේජ්මන්ට් ඇකවුන්ටින් එකට අදාළව එක්සෙම්පෂන් එක ලබා ගන්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි බිස්නස් ලෝ එකයි බිස්නස් ටැක්ස් එකයි කම්ප්ලීට් කරන එක. එතකොට මේකෙන් සබ්ජෙක්ට් දෙක ඔයා කම්ප්ලීට් කරොත් එහෙම ඔයාලට අලුත් සිලබස් එකේ තියෙන බිස්නස් ටැක්ස් ඇන්ඩ් ලෝ කියන සබ්ජෙක්ට් එකේ අදාළ එක්සෙම්පෂන් එක ලබා ගන්න පුළුවන්. ඊගාට පුතේ CS1 and CS2 කියන soft skill courses දෙක ඔයාලට කම්ප්ලීට් කරන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ දැනට ඔයා CS1 එක ආරම්භ කරලා තියෙනවා නම් ඔයාලට ජූනියර් එක්සෑම් එක තියෙනවා. ඔයාලට තව මාස දෙකක් තියෙනවා CS2 එක කම්ප්ලීට් කරන්න.
සහ ඔඩිට් කියන සබ්ජෙක්ට් එක නව විෂය නිර්දේශාර්ථය හැදෑරීම. එතකොට පුතාට තේරෙනවා ඇති පාරණ සිලබස් එක යටතේ ඔයාලට මෙන්න මේ කියන අයිටම් පහම කම්ප්ලීට් කරන්න ඕනේ සහ නව විෂය නිර්දේශාර්ථයේ එක අයිටම් එකක් කම්ප්ලීට් කරන්න ඕනේ ඔඩිට් සබ්ජෙක්ට් එක විතරයි. එතකොට පුතා ඩිෆිකල්ට් ඔප්ෂන් එක කියලා මේක මෙන්ෂන් කරලා තියෙන හේතුව තමයි මේ විදිහට ඔයාලට එක්සෑම් කම්ප්ලීට් කරන්න පුළුවන් නම් ඔය ඇත්තටම ලොකු බ්‍රයිට් කේස් එකක්. ලොකු බ්‍රයිට් කේස් එකක් කියන්නේ ඔයාලට තියෙන ටයිම් එකත් එක්ක මේක ඇත්තටම කරන්න ගොඩක් ඉම්පොසිබල්. හැබැයි ඔයාලට කරන්න පුළුවන්ද කියලා ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් මම ඇත්තටම එන්රිච් බිස්නස් ස්කූල් එකේ විදිහට මේ කියන ඔප්ෂන් එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. හේතුව තමයි ඔයා බැරි වෙලාවත් පරණ සිලබස් එක යටතේ මොකක් හරි සබ්ජෙක්ට් එක පර්චේස් කරලා ඔයාට අගෝස්තු වෙන්න කලින් එක්සෑම් ඇප්ලයි කරලා එක්සෑම් ලියා ගන්න බැරි වුණොත් එහෙම ඔයාගේ ඒ කියන මුදල අපතේ යනවා. ඒ නිසා පුතේ එන්රිච් බිස්නස් ස්කූල් එක විදිහට අපි මේ කියන ඔප්ෂන් එක ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ. හරි පුතේ අපි දැන් බලමු මේ 2025 ජනවාරි ඉන්ටේක් එකත් එක්ක ජොයින් වුණ ළමයින්ට මේ අලුත් සිලබස් එකත් එක්ක මොනවද තියෙන ඩවුට්ස් ඒකේ ළමයින්ට තියෙන මොනවද ප්‍රශ්න. ඇත්තට මම මෙතන ගත්තේ ඒ ළමයින්ට තියෙන කොමන් ක්වෙස්චන් ටික හරි ආන්සර් එකක් දෙන්න ඕන නිසා. ඒතර මුල්ම ක්වෙස්චන් එක තමයි ඒ ළමයි අපෙන් අහපු පරණ සිලබස් එකෙන් ස්ටඩි කරපු විෂය කොටස් අවශ්‍ය නැද්ද? පුතේ මම කලින් එක්ස්ප්ලেইন කරා වගේ අලුත් සිලබස් එක හැදිලා තියෙන්නේ පරණ සිලබස් එකේ තිබුණ ලෙවල් දෙකක් එකට එකතු වෙලා. ඒ කියන්නේ මේ කියන ලෙවල් දෙකේ, ඒ කියන්නේ පරණ සිලබස් එකේ තිබුණ ලෙවල් දෙකේ තිබුණු ඒ කියන්නේ කන්ටෙන්ට් එකට එකතු කරලා තමයි අලුත් සිලබස් එකේ ඒ කියන සබ්ජෙක්ට් හදලා තියෙන්නේ. අපි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම BL1 වල තිබුණ බිස්නස් ලෝ එකයි BL2 වල තිබුණ බිස්නස් ටැක්සේෂන් එකයි එකට එකතු කරලා අලුත් සිලබස් එකේ බිස්නස් ලෙවල් එකේ හදලා තියෙනවා බිස්නස් ටැක්ස් ඇන්ඩ් ලෝ කියලා. ඒතොර දැන් ඔයා බිස්නස් ලෝ එක දැන් හදාරමින් නම් ඉන්නේ. ඔයා දැනටමත් අලුත් සිලබස් එකේ තියෙන බිස්නස් ටැක්ස් ඇන්ඩ් ලෝ කියන සබ්ජෙක්ට් එකේ 150ක් හදාරලා ඉවරයි. ඒතකොට පුතේ ඔයා දැනට හදාරමින් ඉන්න විෂයන් වල කිසිම විෂය කාරණාවක් අනවශ්‍ය විෂය කාරණාවක් නෙමෙයි. දෙවෙනි කාරණා තමයි අලුත් සිලබස් එකෙන් ක්ලාසස් කවද පටන් ගන්න. අපි පුතේ අලුත් සිලබස් එකෙන් ක්ලාසස් ඒප්‍රිල් වල පටන් ගන්නවා. තව සති එකමාරකින් දෙකකින් අපි ක්ලාසස් පටන් ගන්නවා. ඒතර පුතේ ඔයාලට අලුත් සිලබස් එකේ ක්ලාසස් වලට ජොයින් වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි පුතේ අලුත් සිලබස් එකෙන් මිෂන් මිලදී ගන්න අපි නැවත ගෙවීමක් කරන්න ඕනේද? 2025 ජනවාරි ඉන්ටේක් එක පර්චේස් කරපු ළමයින්ට එන්රිච් බිස්නස් ස්කූල් ආයතනය විසින් කිසිම අයකිරීමක් කරන්නේ නැහැ අලුත් සිලබස් එකෙන් පර්චේස් කරනකොට. ඒ කියන්නේ පුතේ ඔයා 2025 ජනවාරි ඉන්ටේක් එකත් එක්ක ජොයින් වුණා නම් ඔයාට සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඔෆ් charge ඒ කියන විෂයන් ටික මිලදී ගන්න පුළුවන් එන්රිච් බිස්නස් ස්කූල් ආයතනයේ. එතකොට පුතේ අනිත් කාරණා තමයි පරණ සිලබස් එකෙන් අවසාන එක්සෑම් එක තියෙන කවද්ද? පුතේ පරණ සිලබස් එකෙන් අවසානම එක්සෑම් එක තියෙන 2025 අගෝස්තු වල 2025 අගෝස්තු වලින් පස්සේ පරණ සිලබස් එකෙන් එක්සෑම් එකක් නැහැ. අලුත් සිලබස් එකෙන් පුතේ එක්සෑම් එක පටන් ගන්න හරියටම 2025 සැප්තැම්බර් වල. එතකොට පුතේ අපි ක්ලාසස් පටන් ගන්නවා අප්‍රේල් වල, එක්සෑම් තියෙන සැප්තැම්බර් වල. ඔයාලට ප්‍රමාණාත්මක කාල සීමාවක් තියෙනවා අලුත් සිලබස් එකෙන් ඒ කියන විෂයන් වලට අදාළව විෂය කරුණු කාරණා ඉගෙන ගන්න. හරි පුතේ අපි දැන් බලන්න යන්නේ දැනට බිස්නස් ලෙවල් හදාරමින් ඉන්න ළමයින්ට මේ කියන සිලබස් චේන්ජ් එකත් එක්ක ඒ කට්ටිය තීරණ ගන්න ඕනේ කොහොමද කියලා. ඒතර පුතේ පුතාලා දැනටමත් දන්නවා ඇති BL1 වල අපි තිබ්බ සබ්ජෙක්ට් 4ක්, BL2 වල තිබ්බ තව සබ්ජෙක්ට් 4ක්. ඔය කියන සබ්ජෙක්ට් 8 එකට එකතු වෙලා තමයි පුතේ අලුත් සිලබස් එකේ සබ්ජෙක්ට් 4 හැදිලා තියෙන්නේ. ඒතකොට පුතේ ඔයා පරණ සිලබස් එකෙන් මොකක් හරි සබ්ජෙක්ට් එකක් පර්චේස් කරලා එක්සෑම් ලියන බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයා බලන්න ඕනේ එකම කාරණාව තමයි ඒ කියන සබ්ජෙක්ට් එකට අදාළව මට අලුත් සිලබස් එකෙන් එක්සැම්පෂන් එක හම්බ වෙනවද කියලා. උදාහරණයක් විදියට ඔයා ඩිජිටල් බිස්නස් ස්ට්‍රැටජි සබ්ජෙක්ට් එක තෝරගෙන ඒක ඔයා කරන්න උත්සාහ කරනවා නම් පරණ සිලබස් එකෙන් ඒක ඔයාට වෙන අපරාධයක්. හේතුව තමයි ඔයා ඩිජිටල් බිස්නස් ස්ට්‍රැටජි සබ්ජෙක්ට් එක නිමා කළත් ඔයාට ඒකට අදාළව අලුත් සිලබස් එකෙන් කිසිම එක්සැම්පෂන් එකක් හම්බ වෙන්නේ නැහැ. එතකොට පුතේ ඔයා තීරණය කරන්න ඕනේ මොන සබ්ජෙක්ට්ද මම BL2 වල හරි BL1 වල හරි කරන්න ඕනේ කියලා ඔයාට ලැබෙන එක්සැම්පෂන් එක මත. ඔයාට එක්සැම්පෂන් ලැබෙන්නේ නැත්නම් අලුත් සිලබස් එකකින් පුතේ ඔයා ඒ කියන සබ්ජෙක්ට් කරන එකෙන් ඉග්නෝර් කරන්න. හේතුව තමයි ඔයා නිරපරාධ එකෙන් සල්ලි වේදන් කරලා මහන්සි වෙලා සබ්ජෙක්ට් කරත් ඔයාට අලුත් සිලබස් එකේ එක්සැම්පෂන් එක හම්බෙන්නේ නැත්නම් ඔයාට චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි ගමන පොඩ්ඩක් යන්න අමාරු වෙනවා. ඒ නිසා ඔයා පරණ සිලබස් එකෙන් මොකක් හරි සබ්ජෙක්ට් එකක් කරනවා නම් ඔයා බලන්න ඕනේ එකම කාරණාව තමයි ඔයාට ඒ කියන සබ්ජෙක්ට් එකට අදාළව එක්සැම්පෂන් එකක් අලුත් සිලබස් එකෙන් හම්බ වෙනවද කියලා.
මම හිතන්නේ ඔයාලට ක්ලියර් ඇති. එතකොට මේකෙන් සබ්ජෙක්ට් එකට එකතු වෙලා තමයි පුතේ අලුත් සිලබස් එක හැදිලා තියෙන්නේ. එතකොට දැනට ඔයා BL1 නම් ඒක සිදු කරමින් ඉන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයා BL2 නම් සිදු කරමින් ඉන්නේ. ඔයාට ලැබෙන එක්සෙම්පෂන් එක ඔයා තීරණය කරනවා පරණ සිලබස් එකේ තම මොන සබ්ජෙක්ට්ද නිමා කරන්න ඕනි කියලා. හරි පුතේ අපි ඊගාවට බලනවා දැනට බිස්නස් ලෙවල් හදාරමින් ඉන්න ළමයින්ට මේ කියන සොෆ්ට් ස්කිල් වල කොහොමද රිලීස් එක හම්බෙන්නේ කියලා. ඒතර පුතේ මම කලින් කතා කරා වගේම සොෆ්ට් ස්කිල් BL1 සහ BL2 වල තියෙන සොෆ්ට් ස්කිල් එකට එකතු වෙලා තමයි පුතේ අලුත් සිලබස් එකේ සොෆ්ට් ස්කිල් හැදිලා තියෙන්නේ. ඊට අමතරව අලුත් සිලබස් එකේ ඊට අමතරව තව ස්කිල් හතරකුත් ඇඩ් වෙලා තියෙනවා. එතකොට පුතේ ඔයා BL1 වල තිබුණු CS1 එකයි BL2 වල තිබුණු CS2 එකයි එකට එකතු වෙලා තමයි පුතේ වගේ අලුත් සිලබස් එකේ පවර් ස්කිල් යටතේ තියෙන කමියුනිකේෂන් සබ්ජෙක්ට් එක හැදිලා තියෙන්නේ. එතකොට ඔයා CS1 එකයි CS2 එකයි දෙකම කම්ප්ලීට් කරොත් තමයි පුතේ ඔයාට අලුත් සිලබස් එකෙන් කමියුනිකේෂන් සබ්ජෙක්ට් එකේ එක්සැම්පෂන් එක හම්බෙන්නේ. එතකොට පුතේ අලුත් සිලබස් එකේ තියෙන ඉතුරු ස්කිල් හතරම ඔයාට කොහොමද නිම කරන්න වෙනවා. ඒවට අදාළ ඉක්වලන්ට් ස්කිල්ස් පරණ සිලබස් එකට තියෙන්නේ නැහැ. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම අලුත් සිලබස් එකේ යටතේ තියෙන ස්කිල් හතරක් නිම කරන්න වෙනවා. ඔයා CS1 එක CS2 එක දෙකම කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් වෙනවා අලුත් සිලබස් එකේ යටතේ තියෙන කමියුනිකේෂන් සබ්ජෙක්ට් එකේ රිලීස් එක ලබා ගන්න. හරි පුතේ අපි දැන් බලමු අලුත් සිලබස් එකයි පරණ සිලබස් එකේ එක්සැමිනේෂන් ස්ට්‍රක්චර් එකට සිදුවන වෙනස් වීම මොනවද කියලා. උදාහරණයක් පේනවා ඇති බෝඩ් එකේ අලුත් සිලබස් එකෙත් පුතේ සම්පූර්ණ බිස්නස් ලෙවල් එක සිංහලෙන් හෝ තමිල් වලින් කරන්න පුළුවන් ඉංග්‍රීසි වලට අමතරව. ඒ කියන්නේ ඔයාලට ලැන්ග්වේජ් ප්‍රශ්නයක් ඇවිත් නැහැ අලුත් සිලබස් එකේ. ඒ කියන්නේ පරණ සිලබස් එකේ විදිහටම ඔයාලට සිංහලෙන් කරන්න පුළුවන් බිස්නස් ලෙවල් එක. ඒ වගේම විභාගයේ පවත්වන ආකාරය විභාගයේ පවත්වන්නේ පුතේ ඔන්ලයින්. ඔයා ගිහිලා චාර්ටඩ් ඉන්ස්ටිටියුට් ආයතනයේ මොකක්ද බ්‍රාන්ච් එකට ගිහිලා තමයි එක්සෑම් ලියන්න ඕනේ. ඒතර ඒකෙත් වෙනස් වීමක් සිදු වෙලා නැහැ. විභාගයේ පවත්වන කාල සීමාව. ඒ කියන්නේ පුතේ පරණ සිලබස් එකෙන් ඔයාට මාස 12ම එක්සැමිනේෂන් තිබුණා. හැබැයි අලුත් සිලබස් එකෙන් පුතේ ඔයාට එක්සැමිනේෂන් තියෙන්නේ මාස 3න් 3ට. ඒ කියන්නේ මාර්තු තියෙනවා, ජූනි, සැප්තැම්බර් and දෙසැම්බර්. ඔය කියන මාස 4 විතරයි පුතේ බිස්නස් ලෙවල් එක්සැමිනේෂන් තියෙන්නේ. ඔයාට කලින් මාසෙ තිබුණා. හැබැයි දැන් අලුත් සිලබස් එකේ විදිහට ඔයාට එක්සැමිනේෂන් තියෙන්නේ මාස 3න් 3ට. right එතකොට ගත්තොත් එහෙනම් ප්‍රශ්න පත්‍ර අන්තර්ගතය ඔයාට හම්බෙන්නේ MCQ ප්‍රශ්න 50ක් එහෙම නැත්නම් OTQ ඒ කියන ප්‍රශ්න 50 ඔයාට ඔන්ලයින් මුහුණ දෙන්න පුළුවන්. ඒකෙත් පාඩ වෙනස් වීමක් සිදු වෙලා නැහැ. පරණ සිලබස් එකයි අලුත් සිලබස් එකයි කම්පයර් කරනකොට සමත් වීමට අවශ්‍ය ලකුණු ප්‍රමාණයත් කිසිම වෙනසක් වීමක් වෙලා නැහැ. ඔයාට ඕන 150ක ලකුණු ප්‍රමාණයක් විතරයි. අලුත් සිලබස් එකනොත් ඕනේ ඔයාට 150ක ලකුණු ප්‍රමාණයක් විතරයි ඒ අදාළ සබ්ජෙක්ට් එක සමත් වෙන්නේ. එතකොට මම හිතනවා ඔයාට අයිඩියා එකක් එන්නේ නැති කොහොමද එක්සැමිනේෂන් ස්ට්‍රක්චර් එක තියෙන්නේ කියලා අලුත් සිලබස් එකේ සහ පරණ සිලබස් එකේ. ඒ කියන්නේ එකම වෙනස් වීමක් විතරයි සිදු වෙලා තියෙන්නේ. විභාගයේ පවත්වන කාල සීමාව වෙනස් වෙලා තියෙනවා. මාස 12න් එක මාස 3න් 3ට අඩු වෙලා තියෙනවා. එතකොට ඒක විතරයි පොතේ එක්සැමිනේෂන් ස්ට්‍රක්චර් සම්බන්ධයෙන් අලුත් සිලබස් එකෙන් වෙනස් වෙලා තියෙන්නේ. හරි පුතේ අපි ඊගාවට බලමු මේ සිලබස් චේන්ජ් එකෙන් මේ අපේ ළමයින්ට වෙච්ච ඇඩ්වාන්ටේජස් මොනවද කියලා. ඒ කියන්නේ බිස්නස් ලෙවල් හදාරන ළමයින්ට ගොඩක් ලොකු ඇඩ්වාන්ටේජස් ටිකක් තියෙනවා මේ අලුත් සිලබස් චේන්ජ් එකත් එක්ක. right මුල්ම ඇඩ්වාන්ටේජ් එක තමයි පුතේ ඉස්සර පුතාලට සර්ටිෆයිඩ් බිස්නස් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ලේසි වුණේ නැහැ. ඔයාලට සබ්ජෙක්ට් 8ක් ඉංග්‍රීසි කෝස් 2ක් සහ IT කෝස් එකක් නිම කරන්න සිදු වුණා. ඔයාලට CBA කියන ක්වොලිෆිකේෂන් එක ගන්න. හැබැයි මේ අලුත් සිලබස් එකෙන් ඔයාලට පුතේ සබ්ජෙක්ට් 4ක් සහ බිස්නස් කැප්ස්ටෝන් කියන කේස් ස්ටඩි විතරක් නිම කරලා CBA එහෙම නැත්නම් සර්ටිෆයිඩ් බිස්නස් ඇකවුන්ටන්ට් කියන ක්වොලිෆිකේෂන් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ කලින් අපි ගත්තොත් එහෙම කලින් විෂය නිර්දේශ අනුව ඔයා ඇත්තටම සබ්ජෙක්ට් වශයෙන් ගත්තොත් එහෙම සබ්ජෙක්ට් 11ක් නිම කරන්න ඕනේ ඔයා සර්ටිෆයිඩ් බිස්නස් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න නම්. හැබැයි මේ අලුත් සිලබස් එකෙන් පුතේ ඔයාට ඒක අඩු කරලා තියෙනවා. අපි ගත්ත සබ්ජෙක්ට් වශයෙන් ගත්තොත් එහෙම සබ්ජෙක්ට් 5කට පමණක්. ඒ කියන්නේ ඔයාට සබ්ජෙක්ට් 5ක් කම්ප්ලීට් කරලා ඔයාට සර්ටිෆයිඩ් බිස්නස් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් CBA කෙනෙක් වෙන්න පුළුවන් සබ්ජෙක්ට් 5ක් විතරක් කම්ප්ලීට් කරලා අලුත් සිලබස් එකෙන්. දෙවෙනි කාරණාව තමයි පුතේ විෂයන් ප්‍රමාණය අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කලින්
ඒ කියන ක්වොලිෆිකේෂන් එකම ගන්න ඔයා විෂන් 11ක් නිම කරන්න ඕනේ. හැබැයි දැන් අලුත් සිලබස් එකෙන් ඒ හා සමාන ක්වොලිෆිකේෂන් එකක් ගන්නවා නිම කරන්න ඕනේ සබ්ජෙක්ට් 5ක් විතරයි. එතකොට ඔයාට දරන්න ඕන පිරිවැය පොතේ භාගයට භාගයක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ කලින් ඔයා සබ්ජෙක්ට් 11කට වියදම් කරා නම් ඔයා අලුත් සිලබස් එකෙන් වියදම් කරන්න ඕන සබ්ජෙක්ට් 5කට විතරයි. ඒ කියන්නේ සබ්ජෙක්ට් ප්‍රමාණය අඩු වීම නිසා ඔයාට chartered accountancy business level කරන්න යන වියදම භාගයට භාගයක් අඩු වෙලා තියෙනවා. තුන්වෙනි කාරණා තමයි පුතේ ඔයාට certified business accountant කියන qualification එක ලබා ගන්න පරණ syllabus එක යටතේ පුතේ ටිකක් ලොකු කාලයක් ගියා. සාමාන්‍යයෙන් අවුරුදු එකමාරක් විතර ගියා. හැබැයි මේ අලුත් syllabus change එකත් එක්ක පුතේ ඔයාට certified business accountant කියන qualification එක maximum අවුරුද්දක් සීමාවක් තුල ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට qualified වෙන්න පුළුවන් කාල සීමාව අඩු කරලා තියෙනවා මේ අලුත් විෂය නිර්දේශය. ඉතින් ඒකත් ඔයාට ලොකු chance එකක්. ඔයාට CBA කෙනෙක් වෙන්න පුළුවන් within 1 year. ඉතින් ඒකත් ඔයාට ලොකු chance එකක්. ඉතින් ඒකේන කාල සීමාවත් මේ අලුත් විෂය නිර්දේශය අර්ථය අඩු කරලා තියෙනවා. හතරවෙනි කාරණා තමයි පුතේ 2030 දී IT එක්ක මුසු වෙච්ච chartered accountant කෙනෙක් බිහි කරන්න තමයි මේ කියන chartered accountancy ආයතන විසින් විෂය නිර්දේශය වෙනස් කරලා තියෙන්නේ. එතකොට ඔයා 2030 දී හරි 2028 දී වගේ chartered accountant කෙනෙක් වෙන්නේ ඔයාට අවශ්‍ය සියලුම ස්කිල් ටික ලබාගෙන. අපි ගත්තොත් එහෙම දැන් තියෙන high technology world එකත් එක්ක chartered accountant ලට technology නැතුව ජීවත් වෙන්න බෑ. සාස්වයි වෙන්න බෑ. එතකොට මේ කියන syllabus change එකත් එක්ක පුතේ IT කියන විෂය මේ කියන කෝස් එකට ඉන්බිල්ඩ් කරලා තියෙන්නේ. එතකොට 2028 දී 2029 දී බිහි වෙන chartered accountant කෙනෙක් high technological chartered accountant කෙනෙක්. එහෙම නැත්නම් සාම්ප්‍රදායික chartered accountant කෙනෙක් නෙමෙයි. ඉතින් ඔයාලට එතකොට job opportunities ඒකලා migrate වෙන්න තියෙන opportunities ගොඩක් වැඩි වෙනවා. මේ කියන විෂය නිර්දේශය යටතේ ඔයා chartered accountant කෙනෙක් වුණාට පස්සේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම 2028 දී වෙන්නේ chartered accountant කෙනෙක් නෙමෙයි superior chartered accountant කෙනෙක්. ඒ කියන chartered accountant යන ගමන අපිට හිතා ගන්නවත් බැරි වෙයි මේ කියන විෂය නිර්දේශය අනුව chartered accountant කෙනෙක් වුණාට පස්සේ. එතකොට පුතේ මෙන්න මේ කියන මූලිකම බේසික් වාසි ටික ඔයාලට ඇවිල්ලා තියෙනවා මේ කියන විෂය නිර්දේශ වෙනස් වීමත් එක්ක. ඉතින් ඔයාලට chartered accountant කෙනෙක් වෙන්න පුළුවන් තියෙන ගමන් මාර්ගයේ මේ කියන විෂය නිර්දේශය ඉතාමත් වැදගත් සහ ඔයාලට ලැබුණ වාසිත් එක්ක පුතේ ඔයා අලුත් විෂය නිර්දේශයෙන් chartered accountancy පටන් ගන්නවා කියලා කියන්නේම ඔයාගේ ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම U-turn ගහලා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සහ ඔයා chartered accountant කෙනෙක් නෙමෙයි වෙන්නේ highly technological chartered accountant කෙනෙක් සහ අනාගත ලෝකයට වැඩදායි සහ අනාගත ලෝකයට සූට් වෙන chartered accountant කෙනෙක් තමයි මේ අලුත් syllabus එකෙන් බිහි වෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ කියන වාසි ටික ඔයාලට ලැබිලා තියෙනවා අලුත් syllabus change එකත් එක්ක. Enrich Business School ආයතනයේ විදිහට අපි in detail analysis එකක් කරගෙන ආවා business level කරන ළමයින්ට කොහොමද syllabus change වීම Tamanට බලපාන්නේ කියලා. ඉතින් ඔබට තවදුරටත් ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් තිරේ දිස්සන මේ කියන WhatsApp number එකට WhatsApp කරන්න කොමු කරන්න. අපේ 24 hours වැඩ කරන staff එක ඕනෑම වෙලාවක ඔබට පිළිතුරු ලබා දීමට සැදී පැහැදී ඉන්නවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා සියලුම ළමයින්ට සුබ දවසක් කියලා සහ ඉතාමත් ඉක්මනින් chartered accountant කෙනෙක් වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද වීඩියෝ එක අපි නිමා කරනවා. සුබ දවසක් සියලුම දෙනාට.